සුබ දවසක් හැමෝටම. මේ පණිවිඩය 2025 එක්සෑම් ලියන ඔලෙවල් විභාගයට මේ වෙද්දි තවත් මාස 4ක් කාලයක් ඉතුරුලා තියෙනවා. දැන් අපේ ගොඩක් දරුවෝ ජූනි මාසයේදී අපේ MCQ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණා. දැන් හැමෝම බලන් ඉන්නවා ජූලි මාසයේ මොකක්ද අපේ වැඩ පිළිවෙල කියන එක. මේ වෙද්දි අපේ ජූනි මාසයේ වැඩ අවසන් කරලා අද ජූනි මාසයේදී අපි ටියුට් දෙකක් කම්ප්ලීට් අවසන් කරා. ලොකු වැඩ කොටසක් අවසන් කරා. MCQ ප්ලෑන්ට සම්බන්ධ ගොඩක් දරුවෝ දන්නවා අපි ලොකු වැඩ කොටසක් කරා කියන එක ජූලි මාසයේදී. මොනද අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසයේදී ජූනි මාසයටත් වඩා ලොකු වැඩ කොටසක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේදී ඔයාලට MCQ ප්ලෑන් එකක් විතරක් නෙමෙයි එතන එහාට තවත් ප්ලෑන් කිහිපයක ඔයාලා වෙන උපරිම වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පන්ති සියල්ල අපි ලයිව් පන්ති විදිහට යන්නේ. ෆිසිකල් පන්තිය නැවතත් ඔයාලට දෙන පන්තියක් නෙමෙයි. ඔයාලත් එක්ක වැඩ කරන පන්තියක්. හරි. මේ මාසයේදීත් අපි ඔයාලත් එක්ක සුපුරුදු පරිදි MCQ ප්ලෑන් එකෙන් හමු වෙනවා. MCQ ප්ලෑන් එක සඳුදා බදාදා සිකුරාදා රාත්‍රී 10 සිට 12 දක්වා සතියේ දින 3ක් පැවැත්වෙනවා. මේ පන්තියේදී අපි මුලින්ම ඒ මාතෘකාවට අදාළව අංග සම්පූර්ණ වලට තියරි කියලා දෙනවා. මේ මාසයේදීත් ඔයාලට තියරි නෝට් එකක් ලැබෙනවා. ෂෝට් නෝට් එකක් විදියට කතා කරන හැම මාතෘකාවට අදාළවම නෝට් එක ඔයාලට ෂෝට් නෝට් එක මේ ටියුට් එකේ තියෙනවා. සඳුදා බදාදා සිකුරාදා දවස් තුනේම රාත්‍රී 10 සිට 12 දක්වා MCQ තියරි පොයින්ට් පන්තිය පැවැත්වෙනවා. ඒ වගේම ඒ කතා කරන හැම මාතෘකාවටම අදාළව ඔයාලට වෙනම MCQ බුක් එකක් ලැබෙනවා. MCQ 120ක් පොයින්ට් 12ට ඔයාලට මේ මාසෙදී අපි සාකච්ඡා කරනවා. හරි. ඒ වගේම MCQ ප්ලෑන් එකට අමතරව ඔයාලගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර හරියට මොකටද දාගන්න ඔයාලට එසේ ප්ලෑන් එක මේ මාසේ ආරම්භ කරනවා. පුතේ එසේ ප්ලෑන් එකේදී ඔයාලට සඳුදා රාත්‍රී 7 සිට 10 දක්වා පැය 3 කාලයක් එක්සෑම් එකට ප්‍රශ්න අහන්නේ මොනවද? ඒ අහන ප්‍රශ්න ටාගට් කරලා ලියන්නේ කොහොමද? මේ හැම දෙයක්ම පාස් පේපර්ස් එක්ක පාස් පේපර් සාකච්ඡාවක් ඇසුරින් ඔයාලට ඩිස්කෂන් කරනවා තියරිත් එක්ක. ඒතකොට තියරි නැති වුණත් තියරි අමතක වෙලා තිබ්බත් ගැටලුවක් නැහැ. මුලින් තියරි මතක් කරලා ඔයාලට පාස් පේපර් ප්‍රශ්න ටික වෙනම සාකච්ඡා කරනවා. හරි. ඒ වගේම ෆුල් පේපර් ක්ලාස් එක සුපුරුදු පරිදි මේ මාසෙත් අඟහරුවාදා රාත්‍රී 7 සිට 10:30 දක්වා පැවැත්වෙනවා. ඊට අදාළ MCQ පේපර් ඩිස්කෂන් එක බදාදා රාත්‍රී 8 සිට 10 දක්වා පැවැත්වෙනවා. අපිට අංග සම්පූර්ණ පේපර්ස් මේ මාසෙදිත් අපි සාකච්ඡා කරනවා. අඟහරුවාදා සහ බදාදා දින දෙකේදී ඒ වගේම ෆ්‍රී ක්ලාස් එකක් හැම දරුවෙක්ටම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ෆ්‍රී ක්ලාස් එකක් තියෙනවා ඕගනික් පරිවර්තන. මොකද ගොඩක් දරුවෝ අපිට කියන දෙයක් තමයි මේ වෙද්දි ඕගනික් පරිවර්තන මතක නැහැ කියන එක. ඒ නිසා ඔයාලා වෙනුවෙන් ඕගනික් පරිවර්තන බදාදා රාත්‍රී 7 සිට 8 දක්වා පැයක් සතියේ පැයක් ඕගනික් පරිවර්තන පන්තියක් වෙනම පැවැත්වෙන ඕනෑම දරුවෙක්ට ෆ්‍රී ක්ලාස් එකක් විදිහට අපේ ඕගනික් පරිවර්තන පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒ වගේම ගොඩක් දරුවෝ කරන ඉල්ලීමක් තමයි පාස් පේපර්ස් MCQ ටික සාකච්ඡා කරමු කියන එක. අපි මෙතනදී ඔයාලත් එක්ක 2011 සිට 2024 දක්වා අපි ගොඩක්ම පරණ ප්‍රශ්න කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වෙද්දී සිලබස් මාරු වෙලා තියෙන නිසා 2019 2024 අපේ සිලබස් එක. නමුත් අපිට කලින් සිලබස් එකේ ප්‍රශ්නත් අරගෙන 2011 2024 පාස් පේපර්ස් MCQ ඩිස්කෂන් එකක් අපි සිකුරාදා රාත්‍රී 7 සිට 10 දක්වා පැවැත්වෙනවා. හරි. මේ එකිනෙක පන්තිය ගැන මම වෙනම වීඩියෝ එකක් හදලා දානවා. නැත්නම් මේ වීඩියෝ අවසානයේදී ඔයාලට බලන්න පුළුවන්. පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ පන්ති වලදී කරන වැඩපිළිවෙල මොනවද කියන එක සම්බන්ධව අපි වෙනම වීඩියෝ එකක් හදනවා. ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම පන්ති වලට සම්බන්ධ වෙද්දී ඔයාලට අපේ වෙබ්සයිට් එක හරහා awonline.lk වෙබ්සයිට් එක හරහා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පන්ති සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා ඔයාලට පුළුවන් 071යි 700යි 77 ඔයාලට මේ විදි තිරේ පේන නම්බර් එකට 071යි 700යි 7733 හෝ 070යි 70යි 10යි 844 කියන නම්බර්ස් වලින් අපේ පන්ති සම්බන්ධයෙන් වැඩිදුරට විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. හරි. අපේ ජූනි මාසයේදී අපි MCQ ප්ලෑන් එකට දාලව ටියුට් දෙක අංග සම්පූර්ණ සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. MCQ 120ක් එක්ක. ජූලි මාසයේදී අපේ ප්ලෑන් එකේදීත් පුතේ සති 4ක් week 1 week 2 week 3 week 4 සති 4 ඔයාලත් එක්ක සුපුරුදු විදියටම week 1 වල inorganic week 2 වලදී organic week 3 physical week 4 general and industrial කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මේ පන්තියේදී අපි සතියට දවස් 3ක් රාත් 10 ඉඳන් 12ත් එක්ක විභාගෙට වැඩිපුරම ප්‍රශ්න අහපු මාතෘකාවක් MCQ වැඩිපුරම අහන පුළුවන් මාතෘකාවක් අංග සම්පූර්ණ සාකච්ඡා කරනවා. ඒ මාතෘකාවට දාලා අපි ඔයාලට තියරි ටික බොහොම සාරාංශගතව කියලා දීලා ඊට අදාළව ෂෝට් නෝට් එකක් දෙනවා. හරි. මේකයි වෙන්නේ අපි මුලින්ම ඒ දිනේට අදාළ මාතෘකාවට ඔයාලට මුලින් 10 ඉඳන්
රෑ 12 වෙනකන් පැය දෙක කාලයක් අංග සම්පූර්ණ බොහොම කෙටියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට මේ මාතෘකාව වලට කියලා දෙනවා. මේ මාතෘකාවට දාලා වලට සියලු මාතෘකා තියෙන වෙනම ටියුට් එකක් ලැබෙනවා. ටියුට් එක වලට කම්ප්ලීට් නෝට් එකකුත් තියෙනවා. ඒ නිසා තීර නැති වුණත් ගැටලුවක් නැහැ. මේ නෝට් එකත් එක්ක ඔයාලා රිෆර් කරලා අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. අපි ජූලි 2 D ගණුවේ කොබෝල්ට් නිකල් කොපර් සින්ක් සම්බන්ධ රසායනික අතන එක්සෑම් එකේදී MC වලට විතරක් නෙමෙයි ස්ට්‍රක්චර් ඩිසයින්වලට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක්. ජූලි 4 P බ්ලොක් ඇලුමිනියම් සම්බන්ධ රසායනික කතා කරනවා. ජූලි 7 අපි S ගණුවේ ප්‍රතික්‍රියා සම්පූර්ණ S ගුණ ප්‍රතික්‍රියා සියල්ල කතා කරනවා. ඒතර ඉනෝගැනික් වල වැදගත්ම මාතෘකාවක් කොට ස්කීපයක් අපි ජූලි මාසයේ පළවෙනි සතිය වලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙවෙනි සතිය කාබනික රසායනික සාකච්ඡා කරනවා. ජූලි 9 ඕගනික් IUPAC නාමකරණය. අනිවාර්යෙන් එක්සෑම් එකේ MC එකක් අහන මාතෘකාවක් IUPAC නාමකරණය. පොයින්ට් 10කින් ඕනෑම නාමකරණයක් කරන්න පුළුවන් විදිහට අපි සාකච්ඡා කරනවා. ජූලි 11 ඕගනික් වල ඩයිසෝනියම් ක්ලෝරයිඩ් සම්බන්ධ ප්‍රතික්‍රියා වලත් එක්ක සාකච්ඡා කරනවා. ජූලි 14 ඕගනික් බෙන්සීන් නයිට්‍රෝකරණය කතා කරනවා. MC වල විතරක් නෙමෙයි ස්ට්‍රක්චර් ඩිසේ වලත් වැඩිපුරම මාතෘකාවක් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය. හරි අපි සති අංක 3 දී week 3 වලදී ෆිසිකල් මාතෘකාව වලට යනවා. ජූලි 16 වායු නියම සම්බන්ධ ගැටලු. ඔයාලට බොයිල් නියම චාල්ස් නියම ගැන වායු පාඩම ගැන අපි මේ මාතෘකාවේදී කතා කරනවා. ජූලි 18 අපි රසායනික ගණනය ppm ආශ්‍රිත ගැටලු කතා කරනවා. ගොඩක් වැදගත් මාතෘකාවක්. ඒ වගේම ජූලි 21 විද්‍යුත් රසායනය කම්ප්ලීට් කියලා දීලා ඒ සම්බන්ධ ගැටලු අපි කතා කරනවා MCQ පොයින්ට් ක්ලාස් එකේදී. හරි week 4 දී අපි සාමාන්‍ය රසායනය සහ කර්මාන්ත පරිසරයට යනවා. ජූලි 23 කර්මාන්ත ඕසෝන් විනාශය ගැන කතා කරනවා. ජූලි 25 වැඩිපුරම MC ගහන මාතෘකාවක් ක්වොන්ටම් අංක ගැන අපි කතා කරන එක්සෑම් පේපර් එකේ අනිවාර්යෙන් අහන මාතෘකාවක් ක්වොන්ටම් අංක. ඒ වගේම ජූලි 28 ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කතා කරන ඒ මාතෘකාවත් MC වලට විතරක් නෙමෙයි ස්ට්‍රක්චර්ඩ් එසේ වලටත් වැදගත් මාතෘකාවක්. පුතේ මේ මාසෙදිත් අපි කතා කරන පොයින්ට් 12ට අදාළව ඔයාලට MCQ 12ක් ලැබෙනවා. මේ MCQ 12ට අදාළව ඔයාලට MCQ පොයින්ට් 12ට අදාළව MCQ 120ක් ලැබෙනවා. හැම මාතෘකාවෙම MCQ 10ක් ඔයාලට මේ පොතේ තියෙන අපිට MCQ 10 කරලා මුලින්ම තියරි පොයින්ට් ටික උරුනම් MCQ 10 වල තනියම කරන්න ඕනේ. අපි Google form එකක් දෙනවා. Google form එක සබ්මිට් කරලා ඔයාලගේ හරි කීයක්ද වැරදි කීයක්ද කියලා දැනගන්නත් පුළුවන්. ඊළඟට හරි වැරදි ගාන දැනගෙන ඔයාලා නිකන් ඉන්න වෙන්නේ නැහැ. ඔයාලට ඊට අදාළව අනිවාර්යෙන්ම ඩිස්කෂන් වීඩියෝ එක බලන්න වෙනවා. හැම මාතෘකාවෙම හැම ප්‍රශ්න 10ටම අපි බොහොම පැහැදිලි සවිස්තරාත්මක විනාඩි 30කට ආසන්න කාලයක MCQ ඩිස්කෂන් වීඩියෝ එකක් ඔයාලට දෙනවා. ඒතර අපි මාතෘකාවේ තියරි කම්ප්ලීට් ඔයාලට කියලා දීලා එතනින් MCQ 10ක් කරන් ටයිම් එක දීලා MCQ 10ට ඔයාලට ඩිස්කෂන් වීඩියෝ එකක් දෙනවා. මේ විදිහට මාතෘකා 12ට අදාළ ඔයාලට ඩිස්කෂන් වීඩියෝ 12 MCQ 120ක් අපි මේ මාසයේදී සාකච්ඡා කරනවා. ජූලි මාසයේදී අපි ඔයාලත් එක්ක විභාගයට වැඩිපුරම අහන මාතෘකා ටිකට අදාළව question based program එකක් ආරම්භ කරනවා. පුතේ ඒකෙදී අපි රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔයාලත් එක්ක විභාගයේදී අහන ප්‍රශ්න වලට අදාළව තියරි කතා කරලා ඒ ප්‍රශ්නය මූලික කරගෙන ඊට අදාළව සිද්ධාන්ත කතා කරලා ඊට අදාළ ෂෝට් නෝට් එකක් ඔයාලට දීලා ඒ ප්‍රශ්නෙන් අහපු පසුගිය විභාග ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරන එසේ ප්ලෑන් එක අපි අලුත් විදිහට ප්ලෑන් එකක් එසේ ප්ලෑන් එක කලින් මාසෙක ක්‍රියාත්මක කරේ නැහැ. මේ මාස 4දී විභාගයට අනිවාර්යෙන් අහන මාතෘකා ටිකේ රචනා ප්‍රශ්න ටික ප්‍රශ්න වලට කතා කරනවා. අපි සමුද්‍ර රාත්‍රී 7 සිට 10 දක්වා එසේ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙනවා. week 1 පළවෙනි සතිය සහ දෙවෙනි සතියේදී අපි විභාගයේ 9 වෙනි ප්‍රශ්නට අදාළව ඔයාලත් එක්ක ඊට අදාළ සිද්ධාන්ත සියල්ල සාකච්ඡා කරලා ප්‍රශ්න වලට අදාළ පාස්වෙබ්ස් ටික සාකච්ඡා කරනවා. week 3 සහ week 4 වලදී අපි ඔයාලත් එක්ක ෆිසිකල් ප්‍රශ්න 5 සහ 6 ප්‍රශ්න වලට අදාළව අංග සම්පූර්ණ තියරි සාකච්ඡා ප්‍රශ්න දෙකම දාලා නෙමෙයි ඉන් අනු කොටසකට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ හා සම්බන්ධව අපි අපේ group එකේ දැනුවත් කරනවා මොනවද අපි එසේ ප්ලෑන් එකේ සාකච්ඡා කරන්න කියන එක. ඊට අදාළව ඔයාලටත් මේ මාසයේදී එසේ ප්ලෑන්ට වෙනම නිබන්ධනයක් ඔයාලට ලැබෙනවා. ඒතර MCQ ප්ලෑන් එකට අදාළව වෙනම නිබන්ධන, එසේ ප්ලෑන්ට වෙනම නිබන්ධන වගේම පාස් වෙන ප්‍රශ්න ටිකත් ඔයාලට සවිස්තරාත්මකව කරන්නේ කොහොමද කියන එක ලයිව් පන්තිකදී අපි සාකච්ඡා කරනවා. ජූලි මාසයේ අදාළ ෆුල් පේපර් ක්ලාස් එකේදී ඔයාලට සතියේ දවස් දෙකක් ෆුල් පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් එක පැවැත්වෙනවා. පුතේ අඟහරුවාදා රාත්‍රී 7 සිට 10 දක්වා අපි ස්ට්‍රක්චර්ඩ් සහ එසේ පේපර් එක සවිස්තරාත්මකව ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. බදාදා රාත්‍රී 8 සිට 10 දක්වා ඔයාලත් එක්ක අපි MCQ පේපර් එක සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. අපි මේ මාසයේදී අවසාන මාස 4 නිසා ෆයිනල් ගෙසින් පේපර් 10 පටන් ගන්නවා. මේ මාසයේදී ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 1 සහ
ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 2 මේ මාසේ අපි ආරම්භ වෙනවා. ඔයාලට මේ මාසෙට අදාළව පේපර්ස් දෙකක් අපි ඔයාලගේ ඉදිරියට එවනවා. ඒ පේපර් එකට අදාළව MCQ, structured essay කියන පේපර්ස් තුනම ෆුල් පේපර් එකක් විදියට අංග සම්පූර්ණ විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් අපි ඔයාලට ඉදිරියට එවනවා. ඒ වගේම ඔයාලට ඊට අදාළව මාකින් ස්කීම් එකකුත් අපි දෙනවා. ඩිස්කෂන් වීඩියෝ එකක් යනවා. ඊට අමතරව ඔයාලට අපි පන්තියේදී ලියන වෙලාව ඉතිරි කරගන්න ඕන නිසා මාකින් ස්කීම දෙන ඉදිරියට අපි මේ මාසෙට දාලා ඔයාලට ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 1 සහ ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 2 මේ මාසෙදී අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පන්තියේදී පුතේ අඟහරුවාද රාත්‍රී 7 සිට 10:30 දක්වා ස්ට්‍රක්චර්ඩ් පේපර් එක. පළවෙනි සතියේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එක, දෙවෙනි සතියේදී රචනා පේපර් එක සවිස්තරාත්මක සාකච්ඡාවක් අපි ටිකක් වෙලාව අරගෙන ඔයාලට විභාගයේදී මේ ප්‍රශ්න ලියන්නේ කොහොමද? විභාගයේදී ඒ විදිහේ ප්‍රශ්න වලට ලියන විදිය පුරුදු කරනවා. ඒ වගේම විභාගයේදී ප්‍රශ්නයක් හිතන විදිය. ඒ කියන්නේ ආන්සර් එක විතරක් නෙමෙයි ආන්සර් එකෙන් එහාට ගිහිල්ලා ප්‍රශ්නයකට ආන්සර්ස් හිතන විදිය අපි ඔයාලට පැහැදිලි කරනතර පළවෙනි සතිය සහ දෙවෙනි සතිය අපි පළවෙනි පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් සහ එසේ සාකච්ඡා කරනවා. තුන්වෙනි සතියේදී සහ හතරවෙනි සතියේදී අපි පේපර් නම්බර් 2 වල ස්ට්‍රක්චර්ඩ් පේපර් එක සහ එසේ පේපර් එක සාකච්ඡා කරලා මේ මාසයේදී ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 1 සහ ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 2 අංග සම්පූර්ණ සාකච්ඡා කරලා අවසන් කරනවා. අඟහරුවාදා රාත්‍රී 7:10 යන ස්ට්‍රක්චර්ඩ් සහ එසේ, බදාදා රාත්‍රී 8:10 පැය දෙක කාලයක් තුල MCQ ඩිස්කෂන් එක සති 4ක් පුරාවට ඔයාලත් එක්ක අපි පැහැදිලිව MCQ ලියන විදිය, MCQ හිතන විදිය, ඒ හා සම්බන්ධ වෙනත් අහන්න පුළුවන් MCQ වලට හිතන ආකාරය මේ හැම දෙයක්ම අපි ඔයාලත් එක්ක ෆුල් පේපර් ක්ලාස් එකේදී සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි දැන් ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි පේපර්ස් ලිව්වම පේපර්ස් ටික හරි වැරදි ගැන බලා ගන්න විදියක් නැහැ. අපි ඒ නිසා ඔයාලට පේපර් එක ලියන්න මේ මාසෙදී වෙනම ටයිම් දෙකක් හෝ තුනක් දෙනවා. ඒ ටයිම් ටික අපි ගෲප් එකේ දැනුවත් කරනවා ලියන්න පුළුවන් ටයිම්. ඔයාලට පහසු වෙලාවක් තෝරගෙන ඔයාලට පේපර් එක ලියන්න පුළුවන්. අපේ ලියන ටයිම් එකට ලියන්න අමාරුයි නම් ඔයාලට පුළුවන්. ඔයාලට කැමති වෙලාවක පැය 3ක් කරන් ලියන්න. නමුත් අපි වඩාත්ම කැමති අපේ ටයිම් එක ලියනවා නම් මොකද ඒතර ඔයාලට වැඩේ පිළිවෙලට කරන්න පුළුවන්. පේපර් එක ලියලා සබ්මිට් කරාම ඔයාලට බලලා පේපර් එකේ මාක්ස් දෙනවා. දැන් මේ අපේ පන්තියේදී මාක්ස් වලට අමතරව වැදගත්ම දේ තමයි ඔයාලගේ පේපර් එකේ ඉන්ඩිවිජුවලි අපේ පැනල් එකෙන් බලලා ඔයාලගේ ලකුණු වැඩි කරගන්න ඕනේ කොහොමද කියන එකටත් අපි ප්ලෑන් එකක් හදලා දෙනවා. වෙන පන්තිවලදී නැති අපේ පන්තියේ සුවිශේෂී දේ තමයි ඔයාලා ලියන පේපර් එකේ ලකුණු අඩු වෙන්නේ මොනවද කියන එක. ඒ වගේම ලකුණු වැඩි කරගන්න ඕනේ කොහොමද ඊළඟ සතියේ ලකුණු වැඩි කරගන්නේ කියන එක ඔයාලට ඉන්ඩිවිජුවලි අපි කොහොමද ඒක කරන්නේ කියන එකට දාලා උපදෙස් දෙනවා. හරි. එතකොට අපි ෆුල් පේපර් ක්ලාස් එක සතියේ දවස් දෙකක් ඔයත් වෙනවා. මේ මාසයේදී ඔයාලට ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 1 සහ ෆයිනල් ගෙසින් පේපර් නම්බර් 2 වලට පිළිතුරු ලියලා සබ්මිට් කරලා ඒකේ ලකුණු තත්ත්වය දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඊළඟ පේපර්ස් වලදී ලකුණු වැඩි කරගන්න ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඔයාලට ඕගනික් අමතක වෙලා තියෙනවා නම් ජූලි මාසයේදී අපේ ඕගනික් පරිවර්තන පන්තියත් එක්ක සම්බන්ධ වෙලා මුලින් ඉඳන් ඕගනික් ටික හරියට මතක් කරගන්න පුළුවන්. ඒත් මේ පන්තිය ගොඩක්ම වැදගත් වෙන්නේ ඕගනික් කලින් ඉගෙනගෙන ඕගනික් පරිවර්තන අමතක වෙලා හරි අමතක වෙන්න පුළුවන්. හරි මොකද අමතක වෙන්න පුළුවන් නේ. ඕගනික් පරිවර්තන කියලා කියන්නේ පුරුද්දත් එක්ක යන එකක්. ඕගනික් ප්‍රැක්ටිස් නම් එක්සෑම් එකේ පරිවර්තන ටිකත් බොහොම පහසුවෙන් ඔයාලට කරන්න පුළුවන්. ඒ නිසා අවසාන මාස 4ට ජූලි මාසෙන් දැන් අවසාන මාස 4දී අපි සතියට දවසක් බදාදා රාත්‍රී 7 ඉඳන් 8 දක්වා ඔයාලත් එක්ක ඕගනික් පරිවර්තන සාකච්ඡා කරනවා. පුතේ මේ පන්තිය සම්පූර්ණ ෆ්‍රී ක්ලාස් එකක් විදිහට යන්නේ. ඔයාලට මීට අදාළ PDF අපේ group වලට join වුණාම ගන්න පුළුවන්. ඒ සතර දාලා PDF එක අපේ YouTube channel එක හරහා ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න Zoom හරහා පන්තියට සම්බන්ධ වෙන්නත් පුළුවන්. පන්තියේදී සම්පූර්ණ පැය කාලයක් ඔයාලත් එක්ක විභාගයට එන්න පුළුවන් මට්ටමේ විභාග මට්ටමේ පරිවර්තන සිලබස් එකට අනුකූල පරිවර්තන අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා බදාදා රාත්‍රී 7 සිට 8 දක්වා. ගොඩක් දරුවන්ගේ ඉල්ලීම් පරිදි මේ මාසෙදී අපි past papers MCQ discussion program එකක් ආරම්භ කරනවා. පුතේ මේ පන්තිය ඔයාලට free class එකක් විදිහට යන්නේ. ඕන දරුවෙක්ට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පන්තිය සිකුරාදා රාත්‍රී 7 සිට 10 දක්වා පැවැත්වෙනවා. අපි සාමාන්‍යයෙන් past papers වලදී 1970 1980 වගේ ගොඩාක් පරණ papers ගන්නේ නැහැ. හේතුව අපිට ඉතිරලා තියෙන තවත් මාස 4ක් කාලයක්. දැන් තියරි පන්තියක නම් 2026 27 දරුවෙක් නම් ඒ වගේ ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලට තියෙන කාලයත් එක්ක අවුරුදු 40ක 50ක past papers කරන්න ටයිම් එකක් ඉතිරලා නැහැ. ඒ නිසා අපි ඔයාලත් එක්ක සිකුරාදා රාත්‍රී 7 සිට 10 දක්වා 2019 ඉඳන් 2024 දක්වා papers ටික මුලින් සාකච්ඡා කරනවා. අපේ සිලබස් එකට දාලා 2019 2024. ඊළඟට ඔයාලත් එක්ක අපි 2011 සිට 2019 දක්වා තියෙන past papers MCQ සිලබස් එකට අදාළ MCQ ටිකත් අපි සාකච්ඡා කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේදී අංග සම්පූර්ණව ඔයාලට past papers MCQ ඩිස්කෂන් එකක් යන නිසා
විභාගෙදී ප්‍රශ්නයකට ආන්සර්ස් ලියන්නේ කොහොමද? විභාගෙදී මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියන එක සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපේ ගෲප් එක අපි දැනුවත් කරනවා ඔයාලා කරන්න ඕනි MCQ මොනවද කියන එක. අමතරව අපි ඔයාලට මිට අදාළව විවරණ ලියන්න, ෂෝට් නෝට් ලියන්නත් මේ පන්ති ඇතුළතදී ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා මේ පන්තියට සම්බන්ධ වුණාම ඔයාලට පාස් පේපර්ස් MCQ ටික ලියනවට අමතරව විභාගෙදී 2025 අවුරුද්දේ MCQ ටික කිසිම ගැටලුවක් නැතුව ආන්සර්ස් හරියට හිතන විදිය විභාගෙට ලියද්දී මොනවද අපි කරන්න වැරදි මේ හැම දෙයක්ම අපි පාස් පේපර්ස් MCQ ඩිස්කෂන් එක තුලදී අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔයාලට මේ මාසයේදී MCQ plan, essay plan මේ ක්ලාසස් වලට අමතරව ඕගනික් ටික හදාගන්න අපේ වෙනම plan එකක් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් තියරි පන්තියක් තුලදී අවුරුද්දක් තරම් කාලයක් යන ඕගනික් ටික අවසන් කරලා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අවුරුද්දක් කරන ඕගනික් ටික කොහොමද අපි මාස 4කින් කවර් කරගන්නේ කියලා. ඔව්. අපි ඒකට විශේෂ plan එකක් ඔයාලට හදලා තියෙනවා. ඕගනික් ටික මාස 4කින් කවර් කරගන්න. ඔයාලට ජූලි මාසයේදී ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් සහ බෙන්සීන් අපි අංග සම්පූර්ණව කවර් කරනවා. ඒ වගේම අගෝස්තු මාසයේදී අපි ඇල්කිල් හෙලයිට්, ඇල්කොහොල්, ඇල්ඩිහයිඩ් සහ කීටෝන්, ඇල්ඩිහයිඩ් කීටෝන් කියන ලොකු මාතෘකාවක් අංග සම්පූර්ණ පරිවර්තනත් එක්ක අපි කතා කරනවා. සැප්තැම්බර් මාසයේදී ඔයාලට කාබොක්සිලික් අම්ල, එස්ටර්, අම්ල ක්ලෝරයිඩ්, ඇමියයින් සහ ඇමයිඩ් ගැන කතා කරනවා. අවසාන මාසයේදී ඔක්තෝබර් මාසයේදී අපි ෆීනෝල, ඇනලීන සහ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ඒ වගේම ඕගනික් යාන්ත්‍රණ අපි කතානේ අවසානයේදී. ඒ වගේම ඕගනික් සමාගතාවය අපි ඔයාලට අවසාන මාසයේදී කතා කරනවා. ඒතර මේ කොටස් ටිකත් එක්ක ඔයාලට අවුරුද්දක සිලබස් එක මාස 4න් කවර් කරගන්න ඔයාලට අපි ටියුට් 14කින් අංග සම්පූර්ණව මේ ටික කතා කරනවා. පුතේ පරිවර්තන අපි 1200ක් ඔයාලට තනියම හදන්න දෙනවා. මොකද මේ පරිවර්තන 1200 ඇතුලේ විභාගයට අහන පරිවර්තනයක් තියෙනවා. ඒ වගේම ඔයාලට මේ මාසෙට දාලා ඕගනික් වල ටියුට් 14න් ටියුට් පැක් එකක් තියෙන. මේ ටියුට් වලින් අපි වැඩ කරන වෙලාව ඉතිරි කරගන්න අපිට පුළුවන්. ඒ වගේම අංග සම්පූර්ණ තියරි, MCQ, ස්ට්‍රක්චර්ඩ් essay ප්‍රශ්න, ඒ වගේම අවශ්‍ය පරිවර්තන සහ පිළිතුරු මේ හැම එකක්ම අපි ඔයාලට වෙන වෙනම ලබා දෙනවා. ඉතින් ටියුට් පැක් එකෙන් ටියුට් කිහිපයක් විතරයි. හරි. ඒතර ඔයාලට වෙනම ඕගනික් ප්ලෑන් එක ගැන වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම මෙතනදී ඕගනික් ප්ලෑන් එක ගැන වැඩි විස්තර කතා කරන්නේ නැහැ. ඕගනික් ප්ලෑන් සම්බන්ධ දරුවන්ට වෙනම අපේ නම්බර්ස් වල මැසේජ් එකක් දාලා ඒ හා සම්බන්ධව කොහොමද මේ වැඩේ කරන්නේ, කොහොමද මේක අපි ගයිඩ් කරන්නේ කියන එක සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලත් ඕගනික් පන්තියට සම්බන්ධව බලාපොරොත්තු වෙනවා නම් ඒ හා සම්බන්ධව ඔයාලා වෙනම අපෙන් විස්තර අපි ඔයාලා දැනුවත් කරනවා කොහොමද සම්බන්ධ වෙන්න ඕනි. ඒ වගේම අපි ඔයාලව ගයිඩ් කරනවා මේ පරිවර්තන 1200 හදන්න. ඒ වගේම අපේ පැනල් එකේ ඉන්න දරුවෝ ඔයාලට හදන්න බැරි පරිවර්තන ටික හදන්න උදව් කරනවා. ඒ වගේම අපි ඔයාලට ඊට දාලා පරිවර්තනට දාලා පිළිතුරු මේ හැම දෙයක්ම දෙනවා. ඒ වගේම රෙකෝඩින් ඔයාලට බලන්නත් පුළුවන් මේ පන්තියේදී. ඔයාලට ජූලි මාසයේ පන්ති සම්බන්ධ වෙද්දී අපේ වෙබ්සයිට් එක awonline.lk හරහා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පන්ති සම්බන්ධව ඔයාලට ඕනෑම විස්තරයක් දැනගන්න 071 777 හෝ 071 100 77 නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. ඒ වගේම 070 70 10 844 කියන නම්බර් එකෙන් ඔයාලට WhatsApp මගින් ඕනෑම පරිඩයක් දැනගන්න පුළුවන්. හරි. ඔයාලට පන්ති වලට සම්බන්ධ වෙද්දී ඔයාලට 2025 කියලා මැසේජ් එකක් එවලා WhatsApp නම්බර් වලට මැසේජ් එකක් දාලා පන්ති සම්බන්ධව තවදුරටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. පන්ති වලට සම්බන්ධ වෙද්දී ඔයාලට වෙබ්සයිට් එක හරහා රෙකෝඩින් බලන්න පහසුකමක් තියෙනවා. ඒ වගේම කැමැති ඕනෑම පහසුම වෙලාවක කැමැති වාර ගණනක් අපේ වෙබ්සයිට් එක හරහා ඔයාලට රෙකෝඩින් නරඹන්න පහසුකම ලබා දීලා තියෙනවා. හරි. අපි ජූලි මාසයේදී උපරිම වැඩ කොටසක් කරන පන්තියත් එක්ක ජූලි මාසයේ ආරම්භයේ සිට හමු වෙමු. හැමෝටම සුබ දවසක්.